ලිංගික අනන්‍යතාවය වෛද්‍ය නිර්දේශ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ මැදිහත් වීම ගැන තමයි අද දවසේ අපි කතා කරන්නේ. අයිබෝවන්. අපි ඉතාමත් සංවේදී මෙන්ම නීතිමය වශයෙන් ඉතාමත්ම වැදගත් කාරණාවක් පිළිබඳව අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පුද්ගලයෙකුගේ ලිංගිකත්වය නීතිමය ලේඛන වලින් වෙනස් කිරීමේ ක්‍රියාවලිය සහ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරලා තියෙන මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳව. වර්තමානයේ අග්‍ර විනිශ්චයකාරවරයා වන ප්‍රීතිපද්මන් සූරසේන මහතා සහ ශිරාන් ගුණසේකර සහ අර්ජුන් ඔබේසේකර කියන ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයක් විසින් ලබා දුන්නු නෝතිසි නිවේදනයක් පිළිබඳව. මේ නීතිමය කටයුත්ත සඳහා නෝතිසි නිකුත් කරන්නේ ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතාටත් රනිල් වික්‍රමසිංහ මහතාටත් ඒ වගේම වර්තමාන ජනාධිපතිවරයාටත්. මේ නෝතිසි නියෝග නිකුත් කරන්නේ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වෙච්ච ශාන්ත ජයතිලක මහත්මයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව. ඔහු සඳහන් කරන්නේ ජීව විද්‍යාත්මක පදනමකින් තොරව කෙනෙකුගේ ලිංගිකත්වය වෙනස් කරන්නට රජයෙන් අවසර දෙන ක්‍රියාවලිය නීති විරෝධී බවයි. ඉතින් මේ පෙත්සම ජූලි මාස 20 වනදා නැවත සලකා බැලීමට නියමිතයි. මෙම පෙත්සම මගින් ප්‍රශ්න කරන්නේ දැනට වර්තමානයේ ලංකාවේ ක්‍රියාත්මක වෙන නිශ්චිත පරිපාලන ක්‍රියාවලියක් පිළිබඳව. මේක බොහෝ දෙනෙක් නොදන්න කාරණාවක් නිසා මම මේක පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය 2016 වසරේ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ කාලේ චක්‍රලේඛනයක් නිකුත් කරනවා. ඒ අනුව පුද්ගලයෙකුට තමන්ගේ උපැන්න සහතිකයේ හෝ හැඳුරුම්පතේ හෝ තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරන්න ඕන නම් අනුගමනය කළ යුතු පියවර කීපයක් තියෙනවා කියලා පැහැදිලි කරනවා. ඒකෙන් පළවෙනි එක තමයි මනෝවෛද්‍ය පරීක්ෂණය. අදාළ පුද්ගලයා රජයේ පිළිගත් සයිකියාට්‍රික්ස් කෙනෙක්. එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙක් මුණ ගැහෙන්නට ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. එතනදී එම පුද්ගලයා ස්ත්‍රී පුරුෂ සමාජභාවී අසංගතතාවයෙන් එහෙමත් නැත්නම් ජෙන්ඩර් ඩිස්පෝරියා කියන තත්වයෙන් පෙළෙනවා කියලා වෛද්‍යවරයා තහවුරු කරගත යුතුයි. අන්න එතනදී ඔවුන්ට ලැබෙනවා ස්ත්‍රී පුරුෂ අනන්‍යතා සහතිකය කියලා එකක්. ඒකට කියන්නේ ජෙන්ඩර් රෙකග්නිෂන් සර්ටිෆිකේට් කියලා. මනෝවෛද්‍යවරයා නිකුත් කරන ඒ වාර්තාවේ නිර්දේශ මත පදනම්ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයා හෝ බලයලත් නියෝජිතයෙකු විසින් අදාළ පුද්ගලයාට ස්ත්‍රී පුරුෂ අනන්‍යතා සහතිකය ලබා දෙනවා. මෙන්න මේ සර්ටිෆිකේට් එක ගත්තට පස්සේ පුද්ගලයාට පුළුවන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හෝ රෙජිස්ටර් ජෙනරාල් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා හැඳුනුම්පතේ හෝ උපැන්න සහතිකයේ තියෙන තමන්ගේ ලිංගිකත්වය වෙනස් කරගන්න. මෙතනදී මේ පෙස්සන්කරු ප්‍රශ්න කරන්නේ මොකද්ද? වෛද්‍ය නිර්දේශ මත ලිංගිකත්වයේ වෙනස් කිරීමේ ක්‍රියාවලියට රජය ප්‍රතිපත්තිමය වශයෙන් අවසර ලබා දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කියලා තමයි ඔහු තර්ක කරන්නේ. මෙතනදී අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12.1 සහ 12.2 කියන වගන්ති දෙක ප්‍රධාන වෙනවා. 12.2 වගන්තිය කිසිම පුරවැසියෙකු වර්ගය, ආගම, භාෂාවද, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය. ව්‍යවස්ථාවේ මෙහෙම තිබුණට මනෝවෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත ලිංගිකත්වය වෙනස් කිරීමට අවස්ථාව ලබා දීම මානව හිමිකම් සුරැකීමක් ලෙස මීට පෙර රජය තර්ක කරලා තියෙනවා. හැබැයි පෙත්සම්කරු පවසන්නේ මේක රටේ සාමාන්‍ය නීතිය උල්ලංඝනය කිරීමක් විදිහට. තවත් කෙනෙක් හිතන්න පුළුවන් ජනාධිපතිවරුන්ට නඩු දාන්න පුළුවන්ද කියලා. ලංකාවේ ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාව මගින් නිර්මුක්තියක් ලබා දීලා තියෙනවා. හැබැයි 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පස්සේ ජනාධිපති ධූරයේදී ඔවුන් කරන පරිපාලනමය ක්‍රියා සම්බන්ධයෙන් එහෙමත් නැත්නම් එක්සිකියුටිව් ඇක්ට්ස් වලට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමේ අයිතිය ජනතාවට තියෙනවා. ඉතින් අර වගේ චක්‍රලේඛනයක් නිකුත් කිරීම එවැනි පරිපාලන ක්‍රියාවලියක් විදිහට තමයි මේ පෙත්සම්කරුගේ පාර්ශවය දකින්නේ. මෙම නඩුවේ කවදා හෝ ලබා දෙන නඩු තීන්දුව ලංකාවේ සමාජයට සහ වර්තමාන ක්‍රියාවලියට පැහැදිලි බලපෑමක් එල්ල කරાવી කියලා අපි විශ්වාස කරනවා. මොකද අධිකරණය මේ පෙත්සමට පක්ෂව තීන්දුවක් දුන්නොත්
මනෝවෛද්‍ය නිර්දේශ මත ලිංගිකත්වය වෙනස් කරන ක්‍රියාවලිය සහ මුලින්ම නතර වෙන්න ඉඩ තියෙනවා. එහෙමනොත් දැනටම ලිංගිකත්වය වෙනස් කරලා තියෙන අයට මොකද වෙන්නේ? අන්න එතනදී නීතිමය ගැටලුවක් මතුවෙනවා. එක පැත්තකින් පුද්ගල නිදහස, අනිත් පැත්තෙන් පොදු සදාචාරය කියන මාතෘකා දෙක මේ නඩුවේදී කතා බහට ලක් වේවි. පුද්ගලයෙකුට තමන්ගේ අනන්‍යතාවය පිළිබඳව තීන්දුවක් ගැනීමට ඇති අයිතිය වගේම සමාජයේ සාම්ප්‍රදායික පෞල් සංකල්පය අතර ඇති ගැටුම මෙතනදී විග්‍රහ වෙනවා. නීතිය කියලා කියන්නේ සමාජයේ අවශ්‍යතාවය අනුව නිරන්තරයෙන්ම විකාශනය වන ජීවී පද්ධතියක්. නමුත් එම විකාශනය නීත්‍යානුකූලද යන්න තීරණය කරන්නේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය. ජූලි 20 වෙනිදා හෝ මතු යම් දිනක ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දෙන මේ නඩු තීන්දුව ලංකා ඉතිහාසයේ මානව හිමිකම් සහ පරිපාලනය පිළිබඳව දිශානතිය වෙනස් කරන ඓතිහාසික නඩු තීන්දුවක් වෙන බවට නොඅනුමානයි. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලැබුණු සැනින් නැවතත් ඔබත් සමග හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. ගිහින් එන්නම්. මතක් කරනවා මේ YouTube channel එක subscribe කරන්න, අපිත් එක්ක එකතු වෙලා ඉන්න bell icon එක ඔබන්න. ඔබ නිරන්තරයෙන්ම අපිත් එක්ක රැඳී හිටියොත් තමයි අපිට මෙවැනි විස්තර ඔබට දිගින් දිගටම ඉදිරිපත් කරමින් මේ කතිකාවත ගෙන යන්නට පුළුවන් වෙන්නේ. එහෙමනම් ගිහින් එන්නම්.